සාමාන්‍ය රාජතරංගනී වගේ තෙල් එකක් හරි තෙල් එකක් දාපුවම වෙන දෙයක් තමයි ආකර්ෂණය කරලා දෙනවා මේ ගෙවන්න ඕන පව් ටික. උදාහරණයක් කියලා ගත්තොත් නියපොත්තෙන් කපන්න තියෙන දේ පොරවින් කමනකම් ඉන්නේ නැතුව නියපොත්තෙන් කපා ගන්න පුළුවන් වෙන අවස්ථාවේ අපිට ළඟා කරලා දෙනවා. ඒ ප්‍රශ්නේ මග අරගන්න. පිළිකාවක් කියන්නේ මැරෙන්නම වැටෙන ලෙඩක් නෙමෙයි. මේවට ප්‍රතිකාර තියෙනවා. මූලික අවස්ථාවෙන් ප්‍රතිකාර ගත්තොත් රජයේ වෛද්‍යවරයෙක්ගෙන් හරි නිර්දේශිත ආයුර්වේද හෝ හෙළ වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගත්තොත් මුල් අවස්ථාවේම මේ ලෙඩ රෝග සනීප කරගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් මගෙන් කතා කරලා ඉල්ලන දෙයක් තමයි මේ ව්‍යාපාර දියුණුවට බිස්නස් වැඩිලා තියෙන මේක ගොඩ දාලා දෙන්න පුළුවන්ද? ඔය වගේ තියෙන ප්‍රශ්න වලටත් මම කෙලින්ම නිර්දේශ කරන්නේ රාජතරංගනී තෛලය. හිත ශක්තිමත් නම් මේ තෙල් එකකින් වැඩක් තියනවාද? හිත ශක්තිමත් වුණා හෝ නැතා හෝ গুপ্ত විද්‍යාව පැත්තෙන් ආකර්ෂණයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වගේ තෙල් එකක් පාවිච්චි කරා කියලා ගැටලුවක් නැහැ. ලංකාවේ එක પરම්පරාවක් තිබිලා තියෙනවා මේ ශාස්ත්‍රයටම අයිති වෙච්ච પરම්පරාවක්. මේ ශාස්ත්‍රය රාවණ රජතුමාගේ කාලේ ඉඳන් අනන් එන પરම්පරාවක් තියෙනවා. තෙල් එක දාන්න කලින් මම නොමිලේ මට කරලා දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ශාස්ත්‍රයේ පැත්තෙන් මුදලක් නොගෙන මම ඒ කට්ටියගේ ජීවිතයේ යහපත වෙනුවෙන් කරලා දීලා තියෙනවා දේවල්. પરම්පරාවෙන් එන රහස් කියලා කියන්නේ මේ රහස් වලට 100% අනුකූලව මේ මොහොතේදී මට තෙල් එක හිඳින්න බෑ. තෙල් එකක් හිඳලා මට මිනිස්සු රවට්ටන්නත් බෑ. ඒ නිසා මම මේ වැඩේ කරන්නේ නැහැ. මම මේ මිනිස්සුන්ට ලබා දෙන්නේ પરම්පරාවෙන් මට ආපු තෙල් වර්ග. සමහරක් තෙල් වර්ග අවුරුදු 800කටත් එහා පරණයි.